රිවර්ස්ටන් ඉතා වේගයෙන් දියුණු වෙන ශ්‍රී ලාංකීය සිනමාවට දායාද කරපු ඉතාමත් අපූර්ව සිනමා නිර්මාණයක් විදිහට දකින්න පුළුවන් මනුෂ්‍යත්වය ගැන කියවෙන ඒ වගේම මිනිස්සු ජීවත් වෙන්න කරන ඒ සටන ගැන හරිම සංවේදීව ඉදිරිපත් කරපු චිත්‍රපටයක් විදිහට දකිනවා රිවර්ස්ටන් කියන චිත්‍රපටය. ඉතින් මම මේ චිත්‍රපටය තුළ විශේෂයෙන්ම දකින්නේ ඒ රංගන ශිල්පීන්ගේ කුසලතාවයන් සහ අධ්‍යක්ෂණය ඒ වගේම කැමරා අධ්‍යක්ෂණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ නිර්මාණය අපිට ඉතාමත් සංවේදීව සමීපව දැනුනේ කියන දේ මම විශ්වාස කරනවා. ඉතින් අර ශ්‍රී ලාංකීය සිනමාව තුළ රසිකයන් බලාපොරොත්තු වෙනවා නේද අර ක්වොලිටි සිනමාව සහ අර්ථවත් සිනමාව කියන දේ. අන්නේ ඒ ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය අනිවාර්යෙන් සිනමා ශාලාව තුළට ඇවිල්ලා නැරඹිය යුතුයි. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා සහ ප්‍රභාත් රෝෂණ නිමන්තිපෝරගේ නිෂ්පාදක වරුන්ටත් මගේ සුබ පැතුම් ඉදිරිපත් කරනවා මේ නිර්මාණය සාර්ථක වෙන්න කියලා. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයෝ ඔයගොල්ලෝ සියලුම දෙනාට ආරාධනා කරනවා එන්න සිනමා ශාලාවට ඇවිල්ලා රිවර්ස්ටන් අද ඉඳන් ශ්‍රී ලංකාව පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. ඇවිල්ලා බලන්න. රිවර්ස්ටන් කියන්නේ මගේ ප්‍රභාත්ගේ පළවෙනිම චිත්‍රපට නිෂ්පාදනය. ඉතින් අපේ හිතේ ලොකු ආඩම්බරයක් ලොකු සතුටක් තියෙනවා මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලැබීම පිළිබඳව. ඉතින් මම ආදරණීය ප්‍රේක්ෂකයින් ඉල්ලන්නේ එන්න ඇවිල්ලා බලන්න මේ චිත්‍රපටය. ඔයගොල්ලන්ගේ හදවතට මේ චිත්‍රපටය කතා කරනවා. අද දවසේ මංගල දර්ශනය තිබුණා හැමෝම ආවේ චිත්‍රපටය ගැන පුදුම හැඟීමක් ඉතුරු කරගෙන. ඉතින් අනිවාර්යෙන් අපේ රටේ එක්තරා කාලවල තිබුණු දේශපාලනය විසින් නීති අවභාවිතා කිරීම තමයි මේ චිත්‍රපටය තුලින් අපි කතා කරන්නේ. මේක නිලන්ත පෙරේරාගේ කතා සංකල්පයක්. ඉතින් ඒ නිසා මම ආදරණීය සිනමා ලෝලින් ඉල්ලන්නේ ඇවිල්ලා රිවර්ස්ටන් චිත්‍රපටය බලලා අපිට ඔයගොල්ලන්ගේ අදහසත් කියන්න.